Hello everyone, welcome back to my YouTube channel. මම දැන් මේ ඔෆිස් ඉවර වෙලා බෝඩිමට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තමයි අපේ බෝඩිමට පේන view එක. මම මගේ බෝඩින් ප්ලේස් එක මාරු කරා කම්පැනි එක කිට්ටුව දැනගන්න. මොකද මම කලින් බෝඩ් වල ඉඳී කැලණි කැම්පස් එක ළඟනේ. අපිට දැන් කැම්පස් එකේ වැඩත් ඔක්කොම ඉවර නිසා මම බෝඩින් ප්ලේස් එක මාරු කරා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. සිවරලා ජත්තම බෝඩිමට ආවා. එහෙනම් අපි බලමු සතිය දවසක මගේ හවසර කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා එයාලගේ සෙට් එකට අනුව MIT කෝස් එකට සිලෙක්ට් වෙයිද කියලා. ඉතින් එක එක දිස්ත්‍රික්ක වලට අනුව කට් ඔෆ් මාක් එක වෙනස් වෙන නිසා ඔයාගේ සෙට් එක ඒ වැලිව් එකට ආසන්න මාර්කයක් නම් සහ ඔයා ලිස්ට් එකේ උඩින්ම MIT කෝස් එක ෆිල් කරලා තියෙනවා නම් ඔයාට ගොඩක් වෙලාවට බෝඩ් රවුන්ඩ් එකකින් හරි සිලෙක්ට් වෙන්න chance එක තියෙනවා. මේ තමයි අපේ බෝඩිමට පේන view එක. අපි ඉන්න දෙවෙනි තට්ටුවේ. අර එහායින් ඔයාලට පේනව නේද බිල්ඩින් එකක්. ඒ තමයි KD හොස්පිටල් එක. මම අද ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම් ජර්නලින් ගැන. ඉතින් අපි හැමෝම දවස පුරාම මහන්සි වෙලා වැඩ කරනවනේ. ඒ අතරේ ඔයා ෆ්‍රී වෙලාවක දවසට පොඩි වෙලාවක් අරගෙන මේ වගේ ෆ්‍රී ටයිම් එකක ජර්නලින් කරන එකෙන් ඔයාගේ මනස ගොඩක් රිලැක්ස් කරගන්න පුළුවන්. ඇත්තටම ජර්නලින් කියලා කියන්නේ නිකම්ම නිකන් දවසේ වුණ දේවල් ටික විතරක් පොතක් අරගෙන ලියන එකම විතරක් නෙවෙයි. සරලවම කිව්වොත් අපිට යුනිවර්ස් එකෙන් ලැබිලා තියෙන දේවල් වලට එහෙමත් නැත්නම් සබාදහමෙන් ලැබිලා තියෙන දේවල් වලට ග්‍රේට්ෆුල් වෙලා ඒව ගැන හිතන එක ගැන ලියන එක තමයි ජර්නලින් කියලා කියන්නේ. ඉතින් ඔයාට මේක පටන් ගන්න මුලින්ම ලස්සන නෝට්බුක්, හයිලයිටර්ස්, පෑන් ඒවා මොකුත්ම ඕන වෙන්නේ නැහැ. දැනට ඔයා ළඟ තියෙන පොඩි පොතක් අරගෙන ඔයාට අද දවසේ ලැබුණ පුංචිම හරි හොඳ දේවල් 3ක් මතක් කරලා ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඉතින් අපි විශ්වයට ස්තුතිවන්ත වෙන තරමටම අපිට ධනාත්මක ශක්තිය වගේම තව හොඳ දේවල් ළඟා වෙනවා කියන එක මම විශ්වාස කරනවා වගේම ඒක මමත් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය හිතනවා ජර්නලින් කරනවා කියන්නේ අපිට සිද්ධ වුණ හොඳ දේවල්, ලස්සන දේවල් වගේ දේවල් විතරක් ලියන එක කියලා. ඒ වුණාට ඇත්තටම එහෙම නැහැ. අපිට වුණ නරක අත්දැකීම්, හිතේ තියෙන ස්ට්‍රෙස් එක, කේන්තිය, ඒ වගේ දේවල් වුණත් අපිට ලියලා රිලැක්ස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ දැන් නූඩල්ස් එකකුත් හදාගෙන මූවී එකක් බලන්න තමයි ලෑස්ති වුණේ. මේ මූවී එක ඔයාලත් බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඉතින් මම මේ අද ඔයාලට කියලා දුන්නේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන විදිය. ජර්නලින් වල එක එක වර්ග තියෙනවා.
ඒ අතරින් ග්‍රැටිටියුඩ් ජර්නලින් කියලා කියන්නේ එක වර්ගයක් විතරයි. ඒ වගේම මම ඉස්සරහ වීඩියෝස් වලදී ඔයාලට අනිත් ජර්නලින් ක්‍රම ගැනත් කියලා දෙන්නම්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා බලන්න කැමති වීඩියෝස් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.